මේක මගේ පළවෙනි YouTube වීඩියෝ එක. පළවෙනි YouTube වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Call of Duty 4 multiplayer ගහන විදිය. කියන්නේ මම දැක්කා ගොඩක් ඔය Facebook එකේ group වල අහලා තියෙනවා මේ කොහොමද multiplayer ගහන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද multiplayer online ගහන්නේ කියලා. මුලින්ම අපි game එක install කරගන්න ඕනි. game එක install කරගත්තට පස්සේ මෙතන setup එක මේ විදිහට double click කරලා වට install කරගන්න පුළුවන්. මම හිතන්නේ මම මේක install කරන්න ගියොත් වීඩියෝ එක විනාඩි 20ක් විතර යයි. game එක install කරගත්තට පස්සේ වාට මෙන්න මේ විදිහට game එක පෙන්නනවා. Call of Duty 4 Modern Warfare කියලා ඔයා ගත්ත තැනට ඊට පස්සේ game එක මේක නම් එකත් game එකේ setup file එක sorry COD 4 Call of Duty 4 multiplayer මෙහෙම පෙන්නනවා. අපිට කරන්න තියෙන ඊගාවට දැන් අපි game එක install කරගත්ත පළියටම මේක ගහන්න බෑ. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ path file දෙක තියෙනවා. path file දෙක install කරගන්න ඕනේ. මම මේ path file දෙකේ link පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයා ඒව ගන්න අරගෙන install කරගන්න. එකක් නම් 289ක් වෙනවා GB, අනිත් එක GB 39. හරි. මුලින්ම අපි කරන්න ඕනේ 1.6 path එක download කරගෙන 1.6 path එක install කරගන්න ඕනේ. install කරනකොට සාමාන්‍යයෙන් ගොඩක් ඒවා ඔක්කොම location එක ගන්නවා. ඔයා 100කට වගේ install කරලා දෙනවා. අනිවාර්යෙන් location එක ගන්නවා. ඔයා location එක හරියටම check කරන්න path file එක install කරනකොට. මොකද path file එක වෙන තැනකට install කරනවා ඉතින් game එක වැඩ කරන්නේ නැහැ. ඔයා location එක හරියටම බලලා game එකේ තියෙන folder එකකම path file එක install කරන්න ඕනේ. ඉතින් ටික වෙලාවක් යනවා load වෙන path file එක. මේක path file එක install කරාම මට multiplayer game ගැන ගොඩක් කියන්න. ගොඩක් අය multiplayer games ගන්න පුරුදු වෙලා ඉන්නවා. එයාලා ගහන්න කැමැත්තම තමයි statue games ගහන්න කැමති අය LOL සහ Dota 2 play කරනවා. ගොඩක් අය army games ගහන්න කැමති අය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන මේ දවස්වල division game. මේ division game එකයි COD 4 එකයි Counter Strike කියන game දෙක තුන. ඉතින් දැන් Counter Strike සහ division games ගහන්න විදිහක් නැහැ. මොකද ඒවා pay කරලා account එකක් ගන්න ඕන නිසා. ඉතින් ඒ නිසා ගොඩක් අය වෙලින්ලා තියෙනවා දැන් COD ගහන්න. ඉතින් COD වල තියෙන හොඳකම තමයි අපිට සල්ලි දෙන්නේ නැතුව අපිට මොන තරම් වෙලා ගහන්න පුළුවන්. හරි. දැන් path file එක load වුණා. මගේ නම් path file එක machine එකේ තියෙනවා. අන්න ඒ නිසා setup has created Modern Warfare path එක install ගන්න විදියක් නැහැ. කියන්නේ මගේ එකේ තියෙන නිසා install ගන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ මම game එක දාලා තියෙන තැනට game තියෙනවා. ඊට පස්සේ 1.6 7 path එකක් දාන්න ඕනේ. මේක දැම්මට පස්සේ මගේ මේකක් තියෙනවා කියලා එනවා අනිවාර්යෙන්. මම ඒක හොඳටම දන්නවා. ඉතින් ඔයාලට ගන්න ලොකේෂන් එක හරියටම බලලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්කම තියෙනවා. ඇති මොකද ඔයාලට ගේම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බැරි අය ගේම්ස් ගන්න නැහැ කියලා මම දන්නවා. ඒක තේරුම් නැතුණත් කමක් නැහැ. ඔයාලට මාව එතකොට යටින් කමෙන්ට් කරන්න පුළුවන්. මම ඔයාලට ඒක අනිවාර්යෙන් කියලා දෙනවා. නැත්නම් මාව කන්ටැක්ට් කරගන්න FB එකකින්. ඔයාලට පුළුවන් මේ දේ කරන්න. මේකත් මගේ තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක මට ඉන්ස්ටෝල් කරන්න බෑ. ඊට පස්සේ ගේම් එක ඉන්ස්ටෝල් කරාට පස්සෙත් ඔයාලට චූටි වැඩ වගේක් තියෙනවා. ගේම් එකේ path file එක දාගෙන ගේම් එකට ගිය පළියට ඔයාලට ගේම් එක ප්ලේ කරන්න බෑ. මේ ගේම් එක ප්ලේ කරන්න බැරි වෙන්න හේතුව තමයි ඔයාලට ගේම් එකේ key code එකක් තියෙනවා. ඔයාලට සමහර විට ගේම් එක ඉන්ස්ටෝල් කරනකොටම setup එකේ key code එකක් තියෙනවා. දැන් ඔයා සමහරක් වෙලාවට ඔයාලට ගේම් එක කාගේ හරි copy කරගෙන ආපු එකක් නම් ඔයාලට key code එක missing වෙනවා. ඉතින් ඔයා key code එක ගන්න ඕනි. key code එක ගන්න මම ඔයාලට link එකක් දාන්නම්. ඔයාගේ link එකට ගිහිල්ලා ඔයාට කැමති key code එකක් තෝරගෙන ඉවරලා ඔයා key code එක game එකට ගිහිල්ලා enter ගන්න. game එකේ key code එක enter කරන්න ඕන තැන තමයි
ගේම් එක ඕපන් කරලා ඔප්ෂන් වල මල්ටිප්ලේයර් ඔප්ෂන් ඒකේ මේ කීකෝඩ් මේ එන්ටර් යුවර් කීකෝඩ් කියලා තියෙනවා. එතන ඔයා කීකෝඩ් එක මේ එන්ටර් කරලා ඉවරලා වෙරිෆයි කරන්න. වෙරිෆයි කරනකොට not able to verify කියලා වැටුනොත් ඔයා කීකෝඩ් එක මාරු ගන්න නැහැ කියන්නේ. මට තව කීකෝඩ් එකක් අරගෙන ඒ කීකෝඩ් එක රීප්ලේස් කරන්න වෙනවා කීකෝඩ් එක ටයිප් කරපු තැනට. එහෙම නැත්නම් ඔයාට කීකෝඩ් වැටෙනවා Apple to be valid කියලා. valid කියලා වැටුණාට පස්සේ ඔයාට ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ගේම් එක ප්ලේ කරනකොට ඔයාට අත්‍යවශ්‍යම හොඳ ආකාරව දැනගන්න ඕන දෙයක් තමයි ගේම් එකෙන් ඔයා කවදාවත් සර්වර් එකක් හදන්න යන්න එපා. ගේම් එකේ සර්වර් එකක් හදන්න ගියොත් ඒ කියන්නේ ලෝකල් සර්වර් එකක් නම් කමන්න ලෑන්ඩ් කරලා ඔයා ගෙදර යාළුවෝ සෙට් එකත් එක්ක ගහන එකක් නම් ඔයා සර්වර් එකක් හදන්න. එහෙම නැතුව ඉන්ටර්නෙට් ATF5 එකක් හදන්න යන්න එපා. ගේම් එක ඔයාගේ ගේම් එක අනිවාර්යෙන් ක්‍රෑෂ් වෙනවා. මොකද අපි පාවිච්චි කරන්නේ ක්‍රැක් ගේම් එකක් නිසා අපි ඒ වගේ එකක් කරන්න හදනොත් ගත්තොත් ඔයාලා ගේම් එක අනිවාර්යෙන් ගහන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔයා කරන්න ඕනි මම ඒකත් ෆ්‍රී හොස්ටිං සර්වර් එකක් දාන්නම්. ඔයා ඒ විදිහට කරනවා නම් ඔයාලා කැමති නම් ඔයා ඒ සර්වර් එකක් ගන්න. නැත්නම් ඔයාලට පුළුවන් අපේ ගෲප් එකට හරි කාට හරි මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. නැත්නම් ගෲප් එකකට මැසේජ් එකක් දාලා ඔයාලට ගන්න පුළුවන් ඕන තරම් IP address ලංකාවේ IP address ඕන තරම් ගන්න පුළුවන්. නැත්නම් Google එකේ search කරලා ඔයාලට ඕන තරම් IP address ගන්න පුළුවන්. ඉතින් ඔයාලට server එකක් ඒ කියන්නේ තමන්ගේම කියලා server එකක් ඕන නම් අත්‍යවශ්‍යයෙන්ම server එකක් හදන්නේ අපි IP address එකක් භාවිතා කරලා. IP address එක අපි ගන්නේ වෙනම ඒ කියන්නේ අපි වෙබ්සයිට් එකකට ගන්න IP address එකක් අරගෙන ඇත්තටම server එකක් host කරන්න බෑ. ඒ කියන්නේ ගණන් වැඩි. ඒ කියන්නේ සර්වර් එක ඇතුලේ ගේම් එක අපිට ප්ලේ කරන්න බෑ. ගේම් එක ලැග් වෙනවා. ඉතින් අපිට හොඳ VPS එකක් ගන්න ඕනි. එතකොට ඔයාට වාගේම කියලා සර්වර් එකක් අවශ්‍ය නම් මම මේ සර්වර් එකත් ඔයාට හදලා දෙන්නම්. ඒකට නම් monthly 800ට වඩා මුදලක් යනවා. ඒ කියන්නේ ඔයාලා සර්වර් එකේ using කියන්නේ ඔයා සර්වර් එක ගන්න මේක VPS එක අනුව තමයි ඔයාට මේ monthly pay කරන්න තියෙන ගාණ හැදෙන්නේ. ඉතින් ඔයාට ඒ දේවල් ඕන නම් මාව FB එකෙන් contact කරගන්න. නැත්නම් මෙතන පල්ලෙහා comment box එකේ comment එකක් යොදන්න. මම හිතනවා ගේම් එක දැන් install කරගෙන ඔයාට multiplayer path එක ඔක්කොම දාගෙන ගේම් එක හොඳට play කරන්න පුළුවන් වෙයි කියලා. ඉස්සරහට error එකක් ආවොත් මම comment box එකට දාන්න. මම ඔයාලට ඒක fix කරන විදිහ අනිවාර්යෙන් කියා දෙනවා. නැත්නම් මාව FB contact කරගන්න, Instagram contact කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කාටවත් ඒ දේවල් කියා නොදින්නේ නැහැ. කියා දෙන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ ඒ කියන්නේ ගොඩක් අයට ගේම්ස් වල errors එනවා. errors fix කරගන්න විදිහ මම ඔයාලට කියා දෙන්න ඕන හින්දා තමයි මම මෙහෙම channel එකක් පටන් ගන්න ඔයාලට කරන්න හැදුවේ. දැන් ඔයාලට ඇත්තටම fix කරගන්න පුළුවන්. ඔයාලට සිංහලෙන් කවදාවත් මේ විදිහට කවුරුත් මේ වගේ කරලා නැහැ. ඉතින් ඔයාලට ඉංග්‍රීසි වලින් කරන්න සමහරවිට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඒවා තේරුම් ගන්න අමාරු වෙයි ඉන්නවා. ඉතින් ඔයාලට සිංහලෙන් මේ දේවල් දැනගන්න පුළුවන්. මම සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලට පුළුවන්. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඔයාගේ ගේම්ස් වල එන errors හැම දෙයක්ම fix කරගන්න. වීඩියෝ එක බලවට ස්තුතියි. අපි ඊගාවට තව ටික දවසකින් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.